අයිබෝවන් කියලා පිළිගන්නවා හසින්දු ටෙක් ස්කූල් YouTube channel එකෙන් ගෙන තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්නේ කොහොමද කිසිම කෝඩින් දැනුමක් නැතුව Python භාවිතා කරලා ලේසියෙන්ම desktop application එකක් නිර්මාණය කරගන්න කියලා. මෙතෙන්දි ගොඩක් ලොකු desktop application එකක් නිර්මාණය කරන්න බෑ. හැබැයි ඔයාලට පොඩි වැඩවලට එහෙම නැත්නම් ඔයාගේ එදිනෙදා වැඩ කටයුතු කරගන්න හරි එහෙම නැත්නම් ඔයාගේ මොකක් හරි දෙයකට පොඩි software එකක් නිර්මාණය කරගන්න ඔයාලට මෙන්න මේ දේ භාවිතා කරන්න පුළුවන්. මෙතෙන්දී අපි vibe coding තමයි සිද්ධ කරන්නේ. ඒ කියන්නේ AI tool එකක් භාවිතා කරලා තමයි මෙන්න මේ code එක අපි generate කරගන්නේ. ඒක නිසා කිසිම කෝඩින් දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මේක තමයි මගේ අලුත් YouTube channel එක. ඔයා තාමත් අපිව subscribe කරලා නැත්නම් දැන්ම channel එක subscribe කරලා bell button එක click කරලා all දාලා තියාගන්න. මේ වෙනකොටත් videos කිහිපයක් මම දාලා තියෙනවා. ඒ බලලා ඔයාට හොඳ නම් ඒවට like comment කරන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ යාළුවන්ට වීඩියෝ එක බලන්න වගේම අපේ YouTube channel එක share කරන්නත් පුළුවන්. ඉතින් අපි තවත් විස්තර කතා කර ඉන්නතෝ දැන් බලමු කොහොමද මෙන්න මේ දේ සිද්ධ කරන්න කියලා. ඉතින් මේ දේ සිද්ධ කරන්න නම් ඔයාලට මුලින්ම පොඩි දේවල් ටිකක් download කරගන්න සිද්ධ වෙනවා. මුලින්ම ඔයා Python install කරගන්න ඕන ඔයාගේ computer එකට. ඉතින් ඔයාලට පුළුවන් ලේසියෙන්ම Google එකේ Python download කියලා search කරගන්න. ඊට පස්සේ මේ Python වල official website එක එනවා. එතන ඔයාලා ගියාම පස්සේ download කියලා එකක් තියෙන. මේ section එකට ගියාම පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ මෙතන Python 3.14 කියලා මේ වෙලාව දිනවා. ඔයාලට පුළුවන් මෙන්න මේක click කරලා ඉවලා ලේසියෙන් මේක download කරගන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ Python code කරන්න code edit එකක් එහෙම නැත්නම් IDE එකක් අවශ්‍ය වෙනවා. ඉතින් ඔයාලට ඒකට පුළුවන් VS Code භාවිතා කරන්න. ඉතින් VS Code එකත් ඔයාලට ලේසියෙන් Google එකේ download කරගන්න පුළුවන් search කරලා ඉවරලා ඔයා මේක install කරගත්තාම පස්සේ ඒක open කරගන්න. ඊට පස්සේ මෙන්න මේ extension කියලා එකක් තියෙනවා මේක click කරගන්න. ඊට පස්සේ මෙන්න මෙතනින් Python කියලා search කරගත්තාම පස්සේ මේ වගේ Python logo එකත් එක්ක extension එකක් එනවා. උඩින් මෙන්න extension එක click කරලා ඉවරලා ඒකේ install කියලා button එකක් ඇති ඒක click කරගෙන ඉන්නවා ඔයා මෙන්න මේක install කරගන්න ඕන. ඉතින් මෙන්න මේ Python භාවිතා කරලා මේ software එහෙම නැත්නම් desktop software නිර්මාණය කරන්න අපි භාවිතා කරන library එක තමයි Tkinter. ඉතින් මේක Python වල desktop application නිර්මාණය කරන්න හදපු ගොඩක් සරල application එකක්. මුලින්ම ඉතින් දැන් අපි බලමු කොහොමද මේ දේ සිද්ධ කරන්න කියලා. මේකට අපි භාවිතා කරන්නේ ChatGPT. ඔයාලට වෙන ඕනම AI tool එකක් භාවිතා කරන්න පුළුවන්. මෙතනදී ගොඩක් කට්ටිය භාවිතා කරන්නේ ChatGPT නිසා තමයි මම මේක තෝරගත්තේ. ඉතින් ChatGPT භාවිතා කළාට ගොඩක් සරලව මට Python Tkinter භාවිතා කරලා මෙන්න මේ වගේ software එකක් නිර්මාණය කරලා දෙන්න කියලා විතරයි කියන්න තියෙන්නේ. අපි මෙතෙන්දී නිර්මාණය කරන්නේ to do list එකක්. එහෙම නැත්නම් අපි task වගේ දේවල් add කරන්න, ඒවා update කරන්න, ඊට පස්සේ ඒ task delete කරන්න පුළුවන් පොඩි software එකක් තමයි නිර්මාණය කරන්නේ. ඉතින් ඔයා මුලින්ම prompt එක type කරගන්න ඕනේ. මම කලින් prompt එක type කරගත්ත එකක් තියෙන එක මම paste කරගන්නවා. ඔයාලට බලා ගන්න පුළුවන් Python Tkinter වලින් to do list application එකක් නිර්මාණය කරන්න, ඊට පස්සේ task add කරන්න, update කරන්න, delete කරන්න පුළුවන් වෙන්නත් ඕනේ කියලා මම කියලා දීලා තියෙනවා. මේක run කරගත්තාම පස්සේ එහෙම නැත්නම් මේක enter කරගත්තාම පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ඒක generate වෙන්න පටන් ගන්නවා. හරි ඊට පස්සේ කරන්නේ මම මෙන්න මේ prompt එක copy කරගන්නවා. මෙන්න මේ වගේ copy කියන button එක click කරලා ඉවරලා ඊට පස්සේ VS Code open කරගන්නවා. ඉතින් VS Code එකේ මේ දේවල් සිද්ධ කරන්න නම් ඉස්සෙල්ලා මොකක් හරි directory එකක්, ඒ කියන්නේ folder එකක් open කරගන්න ඕනේ. ඒකේ file එකක් නිර්මාණය කරගන්න ඕන. ඉතින් මම කලින් මගේ file manager වල folder එකක් නිර්මාණය කරගෙන තියෙන එක මම මෙන්න මේ වගේ drag and drop කරගන්නවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් VS Code එකෙන් ඒ folder එක open වුණා. ඊට පස්සේ මම මෙන්න මේක close කරලා ඉවරලා මේක ඇතුලේ file එකක් නිර්මාණය කරන්න හදන්නේ. මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් ෆයිල් එකක් උනේ මේක ක්ලික් කරලා ඉවරලා ෆයිල් එකක් නිර්මාණය කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට මෙන්න මෙතන right click කරලා වුණාම පස්සේ මෙතන new file කියලා එකක් තියෙනවා. මෙන්න මේක ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතනට ඔයාගේ ෆයිල් එකේ name එකක් දෙන්න. මම මෙතන app කියලා type කරගෙන ඉවරලා අනිවාර්යයෙන්ම ඔයා මොන නම දුන්නත් අගට .py කියලා type කරගෙන මේක enter කරගන්න. මොකද .py කියලා කියන්නේ Python file වල extension එක. මේ extension එක හරියට දුන්නේ නැතුනොත් මේ file එක Python file එකක් කියලා අඳුර ගන්න බෑ. ඉතින් මෙන්න මේ වගේ file එක දීලා ඉවරලා file එක නිර්මාණය කරගත්තාම පස්සේ අර ඔයා copy කරන් up code එක මෙන්න මෙතෙන්ට paste කරගන්න ඕන. ඉතින් අපි දැන් මේක run කරලා බලමු මොන වගේ software එකක්ද හැදලා තියෙන්නේ කියලා. ඊට පස්සේ අඩුපාඩු තියෙන ඒවා අපිට ChatGPT එකට කියලාම මේක හදා ගන්න පුළුවන්. ඉතින් මේක run කරන්න මෙහෙමයි. ඔයාලට බලා ගන්න පුළුවන් VS Code එකේ දකුණු අත පැත්තේ උඩ තියෙනවා මෙන්න මේ වගේ button එකක්. ඔයාලට පුළුවන් මෙන්න මේක click කරගන්න. එහෙම click කරගත්තාම පස්සේ terminal එක open වෙනවා. ඒ වගේම තමයි අපේ software එකත් මෙන්න මේ වගේ run වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ Python file run කරන්න පුළුවන් තව ක්‍රම ගොඩක් තියෙනවා. ඔයාලට පුළුවන් ඒවා internet එකේ search කරලා බලා ගන්න. ඔන්න ඔයාලට බලා ගන්න පුළුවන් මේ වගේ තමයි අපේ software එක හැදලා තියෙන්නේ. ඉතින් දැන් අපි බලමු මේක task එකක් දීලා ඉවරලා මේක වැඩ කරනවද කියලා. මම මෙතන type කරගන්නම් task 1 කියලා මේ වගේ type කරගන්නවා. ඊට පස්සේ add task කියන button එක click කරගන්නවා. ඔයාලට බලා ගන්නවා task එක මෙතෙන්ට add වුණා. අපි තව task එකක් මේ වගේ add කරලා බලමු. ඒකත් add වුණා. දැන් අපි බලමු මේක update කරන්න පුළුවන්ද කියලා. task එකක් ඉස්සර select කරන්න ඕන. මම මෙන්න මේ වගේ එකක් select කරා. ඊට පස්සේ අපි මෙතන type කරලා බලමු. update task කියලා මෙන්න මේ වගේ type කරලා ඉවරලා update කියන button එක click කරගන්නවා. ඔයාලට බලා ගන්න පුළුවන් task එකේ නම මෙන්න මේ වගේ update වුණා.
ඊට පස්සේ අපිට ඩිලීට් කරන්න ඕන. අපි බලමු මේක සිලෙක්ට් කරලා ඉවරලා ඩිලීට් ටාස්ක් කියලා එකක් තියෙනවා. ඒක ක්ලික් කරගත්තාම පස්සේ ටාස්ක් එක ඩිලීට් වෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ගොඩක් සරලව software එක නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් මම හිතනවා මම මේ කියලා දීපු සරල වීඩියෝ එකෙන් කොහොමද Python ටිකින්ට භාවිතා කරලා ලේසියෙන්ම desktop application එකක් නිර්මාණය කරගන්න කියලා දැන් ඔයා දන්නවා ඇති කියලා. ඉතින් මෙතනින් එහාට ඔයාටම self study කරලා ඉවරලා මේක ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. මම පොඩි දේවල් ටික විතරයි කියලා දුන්නේ. ඉතින් කොහොමද මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් අනිවාර්යයෙන්ම like comment එකක් දාලා ඉවරලා අපේ channel එක subscribe කරලා bell button එක click කරලා all දාලා තියාගන්න අමතක කරන්න එපා. එතකොට මම ඉස්සරහට මේ වගේ videos දැම්මහම පස්සේ ඒක notification එකක් ඔයා ගාවටම ගෙන ගන්න පුළුවන්. ඊට අමතරව අපි අනිත් platform තියෙනවා TikTok එක වගේම අපේ Telegram channel එක ඒකට join වෙන්න අමතක කරන්න එපා.